ඔයා හිතනවද ඔයා ආරක්ෂිතයි කියලා? එහෙමත් නැත්නම් ඔයා සේෆ් කියලා? ඒත් ඇත්ත ඒක නෙවෙයි. අපි විශ්වාස කරන තරමට අනිත් කෙනාව අපිට විශ්වාස කරන්න පුළුවන්ද? මේ මොහොතේම කාගේ හරි ජීවිතේ සදහටම වෙනස් වෙලා ඉවරයි. අද අපි කතා කරන්නේ තෙල්දෙණිය සිදුවීම ගැන විතරක්ම නෙවෙයි. ඒකෙන් අපිට ලැබෙන භයානක ජීවිත පාඩමක් ගැනයි. මේ වීඩියෝ එක අවසානයේ ඔයාගේ ජීවිතේ දිහා බලන විදිහ වෙනස් කරගන්න පුළුවන්. අපි හැමෝම හිතනවා මට එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඒක තමයි ලොකුම වැරදි හැඟීම. ජීවිතේ කිසිම වෙලාවක ඉදිරියෙන් මොනවා වෙයිද කියලා අපිට හිතා ගන්නවත් බැහැ. ඔයා hina වෙලා ඉන්න තප්පරයත් ඒක ඔයාගේ අවසාන hinaව වෙන්නත් පුළුවන්. අපි හිතනවා අපි ආරක්ෂිතයි කියලා. ඒත් අපිට අපේ ජීවිතය ගැන නම් කිසිම ගැරන්ටි එකක් දෙන්න බැහැ. ඔයා දැන් හිතනවාද මේකට මම නම් මෙහෙම අහුවෙන්නේ නැහැ කියලා? නෑ, මේ වගේ සිදුවීම් අපිට මතක් කරලා දෙනවා අපි කොච්චර දුර්වලද කියලා. අපි ප්ලෑන් කරනවා අනාගතය ගැන, හීන දකිනවා. ඒත් මේ හැමදේම එක තප්පරයකින් වෙනස් වෙන්න පුළුවන්. අපි කන්ට්‍රෝල් කියලා හිතන දේ ඇත්තටම කන්ට්‍රෝල් එකක් නම් නෙමෙයි. මිනිස්සු වැරදි කරන්නේ කොහොමද දන්නවද? එක තප්පරයෙන් එන හැඟීමක් නිසා. කෝපය, බිය, අහංකාරය මේවා කන්ට්‍රෝල් නැති වුනහම තීරණයත් කන්ට්‍රෝල් නැති වෙනවා. අන්තිමේදී පොඩි රියැක්ෂන් එකක් ලොකු විනාශයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. අපි හිතනවා අපි හරිම සේෆ් තැනක ඉන්නේ කියලා. ඒත් ඇත්ත වෙනස්. අපි හරිම අවධානයෙන් ඉන්න ඕනේ. පරිසරය ගැන, මිනිස් හැසිරීම් ගැන අධික විශ්වාසයෙන් ඉවත් වෙලා අවස්ථා තේරුම් ගන්න. මේවා බියෙන් ඉන්න කියලා නෙමෙයි කියන්නේ. කාවත් සැක කරන්න කියලාත් නෙමෙයි කියන්නේ. ජීවිතේ රැකගන්න පුළුවන් දැනුමක් තමයි මම මේ ඔයාට දෙන්න හදන්නේ. මේ වගේ දේවල් දැක්කහම ඇත්තටම හිතට බයක් දැනෙනවා. ඒ වගේම හිතට බරක්. ඒ බර අමතක කරන්න එපා. මොකද ඒක තමයි අපට ජීවිතේ දෙන ලොකුම සංඥාව හා පාඩම. අපිට සදාකාලික දේවල් නැහැ. අපිට තියෙන්නේ මොහොතවල් විතරයි. ඒ හැම මොහොතකටම විශාල අර්ථයක් තියෙනවා. ඔයාට තියෙන්නේ එක ජීවිතයක්. ඒක නාස්ති කරගන්න හේතුවක් නැහැ. වැරදි මිනිසුන්ගෙන් ඈත් වෙන්න, මනස සනසුන් තැනක තියාගන්න, සෙල්ෆ් රෙස්පෙක්ට් එක ගොඩනගා ගන්න. ටොක්සික් තැන්වලින් අයින් වෙලා හදවතින්ම ආදරය කරන්න. පර්ෆෙක්ට් ලයිෆ් එකක් නෙමෙයි අවශ්‍ය, හදවතින්ම ආදරය කරන්න. අපිට කන්ට්‍රෝල් කරන්න බැරි ගොඩක් දේවල් තිබුණත් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් තමයි අපේ මයින්ඩ් එක. ඔයාගේ මයින්ඩ් එක ස්ට්‍රෝං, එහෙමත් නැත්නම් ශක්තිමත් නම් ඔයාගේ ලයිෆ් එකත් හරිම ශක්තිමත්. අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ ආදරය කරන්න, විශ්වාස කරන්න, සිහි බුද්ධියෙන් ඇසුරු කරන්න, හැමදේ ගැනම දැනුවත් වෙන්න. අද සමාජය අපි හිතන තරම් සුන්දර නැහැ. මේ ලැබුණු ලස්සන ජීවිතය ආදරයෙන්ම රැකගන්න.